හෙලෝ යාළුවනේ good morning. good morning නත්තරන් යාළුවේ. අද අපි පස්වෙනි vlog එකත් එක්ක තමයි ඉන්නේ ඔයගොල්ලෝ. අද අපි යන්නේ නුවර පැත්තට පොඩ්ඩක් අපිට වැඩ වගේකුත් තියෙනවා. ඒ ටිකක් කරගෙන අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. අපි යනවා විශේෂ තැනකට තැන නම් යද්දි මගින් කියේ මොනේ පස්සේ. අපි මගින් කියන්න යද්දි. අපේ යාළුවෙක් ඉන්නවා අපේ විශේෂ යාළුවෙක් ඉන්නවා පොඩ්ඩක්. අපේ අනිත් එක්කලා අද තමයි ආවේ. අද ආයේ කාර් එකේ තමයි අපි යන්නේ vlog එක කරන්න. vlog එක කරන්න. එච්චරස් බයික් කරලා ගියේ දැන් නේද? අපි එහෙනම් මේ මගින් සෙට් එකනේ. හරි එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහදී හම්බෙමු. සම්ප්‍රදායින් වෙතට ගිය සොඳුරු රස්තියාලෝකය දෙන්න. hello guys අපි දැන් ඉන්නේ කරුණාගල ටවුන් එකේ ඉන්නේ. අද අපි යන්නේ නුවර පාරෙන් කරුණාගල ටවුන් එකෙන් ගෙලින්ම යන්න ඕන එතනින් නුවර පාර දාලා තමයි අපි යන්නේ. අද අපිත් එක්ක තව විශේෂ යාළුවෙකුත් ඉන්න. එයා තමයි ඩ්‍රයිව් කරලා යන්නේ. බේනවනවා ලස්සන කොල්ලා අපේ නෝඑක් සාර් ඉස්සරහ බලයන්. ඉස්සරහ බලයන් ලස්සන ඊවල රෙන්න එපා. තව ලස්සන කොල්ලෝ ඉන්නවා මෙතන. යන්න ඉස්සරහ පෙන්නනම් තා පොඩ්ඩෙන් යන පාර කොහොමද අපි යන්නේ කියලා. අද අපි යන්නේ කියලා දැන් කියමුනේ එහෙනම්. ඉස්සලා යන්නේ හන්තානට. අපේ දවල් thumbnail එකේ දැකිය අද අපි යන්නේ හන්තානට. අපි ගිහ පොඩ ළමන් හිතෙන් පොඩ ලස්සන තැනක්. මොකද මේ කියන්නේ මධ්‍යම පළාතේ තියෙන නුවරින් තමයි යන්න තියෙන්නේ. ටිකක් ලස්සන කඳු වැටියක් ගොඩක් කට්ටිය යන තැනක්. ගොඩක් කපල්ස් යන තැනක්. අපි නම් කපල් යන්නේ නැහැ. සිංගල් කොල්ලෝ යන්නේ ඔක්කොම. ලස්සන view point එක සාමාන්‍ය හුලංගල වගේ කියලා කියලා දෙනවා. අපිත් තාම ගිහිල්ලා නැහැ. අතනම බල කියන්නේ බා. නෑ. අපි යන first time තමයි මේ යන්නේ. අපි බලමු. අපි එහෙනම් ගිහලා බලමු ඉස්සරහදී නම් අපි හම්බෙමු. අන්න යාළුවනේ අපි දැන් ඉන්න මාදවන ටවුන් එකේ. ඔබට මොනවද කියන්න තියෙනවද? කියන්න තියෙන්නේ ලස්සන දිහාවකට යන්නේ අපි ඒකනේ බලන්න අපිත් එක්ක දැන් අපි යන ගමන් ඉන්නේ. තව අපිට තියෙනවා කටුගස්තොට තියෙනවා තව කිලෝමීටර් 26ක්. අපි කටුගස්තොට පාස් කරලා යන්න ඕන. දැන් අපි ඉන්නේ මාවතිගොන් ටවුන් එකේ. මෙතන ඉඳන් කටුගස්තොට තියෙනවා කිලෝමීටර් 26ක්. ඊට පස්සේ අපි එතනින් තව බලමු කොච්චර දුරක් තියෙනවද කියලා. හරි එහෙනම් අපි යමු ඉස්සරහට. මේ යාළුවනේ අපි දැන් ඉන්නේ මේ කටුගස්තොට ටවුන් එකේ. අපි මේ මෙතනින් මේ දකුණට දානවා. අපි මේ හල්ලොලුව පාරෙන් පේරාදෙනියට යන්න පුළුවන්. අතන අර කලින් බරිගමින් යන්න පුළුවන් අපිට. ඒක පාර පොට්ටක් හොඳට ඒක පොට් පාර අවුල්. මේ මෙතනින් තමයි කලර් ලයිට් එකෙන් දකුණට දානවා. මේ පැත්තට තමයි අපි යන්නේ. හල්ලොලුව පාරේ. ඒ පාර ටිකක් හොඳයි. පාර පොඩි වුණාට හොඳයි මේ අර බරිගම් පාරට වඩා. සාමාන්‍ය කාර් එකේ යන කෙනෙක්ට යන්න හොඳ පාරක්. දන්නවනේ ඉතින් නුවර කොහොමද ට්‍රැෆික් එක. පාරට දැම්මා අපි දැන් පාර දිගටම අපි අප්ඩේට් එකක් දෙන්න යද්දි අපි දැන් මේ හල්ලලෝ පාරේ ඇවිල්ලා ඒ පාරත් වැටෙන්නේ මර බරිගම් පාරට තමයි. අපි දැන් මේ මහනුවර පැත්තට තමයි යන්න ඕනේ. මෙතනින් වමට හරවලා අතන බෝට් එක තියෙනවා. ඩවුන්ලෝඩ් එකෙන් යන්නත් පුළුවන්. ඊට පස්සේ ඉස්සරහා මේ පේරාදෙනි රවුන්ඩ් බවුට් එකෙන් අපි දකුණු පැත්තට දාන්න ඕනේ. මේ පැත්තට. එහා පැත්තට දාගමු. එතනින් දකුණට හරවමු. ගඩොල චිල්ඩ්‍රන් පාක් කියලා හපත් දෙනවා පාර. ඊට පස්සේ අපිට මෙතන චිල්ඩ්‍රන් පාක් එකෙත් පේනවා. මෙතනින් නේද හැරෙන්නේ. තව ඉස්සරහව තව මීටර් 100කින් ඉස්සරහ. තව මීටර් 100කින් වම් පැත්තට ආය හැරෙනවා. මෙතන මේ ගැටලේ දංගොල්ල රෝඩ්. තංගොල්ල රෝඩ්. දංගොල්ල. මේක වෙන්නේ. මේක ඔව්. මේක ඔව්. යාතික යොන් සේනා. අපි මෙතනින් තමයි හැරෙන්නේ. චිල්ඩ්‍රන්ස් පාක් එකේ තියෙන ගැටලේ ඒත් එක්කම තමයි යන්න තියෙන්නේ. රීල් පාක් එකක් තියෙනවා. පාක් එකත් එක්කම අපි ගිහිල්ලා බලමු. අපි ගිහිල්ලා නැහැ. මෙන්න හන්තාන කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. බෝඩ් එක සෝරි මේ චිත්‍රයක් කරලා තියෙනවා. අපි ගිහිල්ලා බලමු දැන් පාරේ. යාළුවනේ මේ අපි දැන් අර චිල්ඩ්‍රන්ස් පාක් එක ගාවින් අපි මේ වමට දැම්මනේ මැප් එකේ පෙන්නන්නේ ඒ පාර. ඒ වුණාට ඒ පාරේ යන්න බෑලු. මේ යන්න පුළුවන්. අපිට පාර හොයාගන්න අමාරුයිලු. මැප් එකේ ගේගේවා පෙන්නනවලු. අපි දැහුවා එක්කෙනෙක්ගෙන් කිව්වේ අපිට මේ ඕගොල්ලොන්වත් එනවා නම් නුවරින්
ගිහිල්ලා එන්න අනිවාර්යෙන්ම නුවරට ඇවිල්ලා නුවරින් පාරක් තියෙනවා කිව්වා අපි ඒක කියන්න යද්දි බලලා මේ ඒ පාරේ යන්න පුළුවන්ලු ෂුවර් එකටම මැප් එකේ වෙන්නන පාරේ යන්න එපා guys. බලමු guys අපි දැන් මේ නුවර ටවුන් එකේ මාකට් එක ගායින් ඇවිල්ලා මේ මෙහෙම පාරක තමයි යන්න තියෙන්නේ උඩට බලමු අපිට ට්‍රැක පැල්ලා තියෙන්නේ Google එකේ ට්‍රැක පැල්ලා තියෙන්නේ පාර හොයාගන්න බැරි වුණා. පාර හොයාගන්න බැරි වුණා පොඩ්ඩක් වැඩේ අමාරු වෙලා තියෙන්නේ. අපි නමුත් XR කොර වෙලා ඉන්නේ දැන් ඩ්‍රයිවර්තුමා කොර වෙලා ඉන්නේ. ඔබේ මම කෙලිම බයද මම. බය නැතුව වන්නේ දන්නේ කොහෙට හරි වැටෙන තරම යනවා. මේක වන්නේ දන්නේ ඔය නෑ පිටවස කාරක් යනවා. ආයෙත් ඌ දන්න දේවල් දන්න. හප්පුලා තාවල. කෙලිම දැන් මේ අර පාරෙන් උඩට දාලා දැන් අපි යනවා මේ පාරෙන් අපි යහපුවාම යන්න පුළුවන් නම් කිව්වා බලමුනේ අපි ගිහිල්ලා බලමුනේ. ගිහිල්ලා බලමු ගිහිල්ලා ඔයාලට කියන්න ගයිස් මේ අපි නවත්වා පොඩ්ඩක් තේ එකක් බිලන්න මොකද පොඩ්ඩක් ටිකක් ආව නිසා පොඩ්ඩක් මහන්සි පොඩ්ඩක් පාරක් තරදුනා මේ Google Map එකේ තියෙන පාරත් පොඩ්ඩක් වැරදි. අපි දැන් ඉන්න මේ හන්දානේ යන පාර දෙකේ තමයි ඉන්නේ. මෙතන මේ වංගුවත් එක්ක හොඳ කඩේ ගාන අපි නවත්වා තේ එකක් බිලන්න කියලා පොඩ්ඩක් මහන්සි නිසා පාරත් පොඩ්ඩක් පිස්සු ගලියා පොඩ්ඩක් අපිට ට්‍රැක් වුණා ඒකේ. අපි ඩ්‍රයිවර්ටත් පොඩ්ඩක් අමාරු වුණා නිසා Google Map එකේ තියෙන පාරත් වැරදි කියන්නේ අපි කුරුණෑගල පැත්තෙන් එද්දි පෙන්වන පාර අපිට පොඩ්ඩක් එතන වැරදුනා. ඊට පස්සේ තමයි නුවරට ඇවිල්ලා ඉන්න ඔව් කැන්ඩෝට ඇවිල්ලා හොස්පිටල් එක පැත්තෙන් දෙනවා පාරක් ඔයාලා හොයාගන්න පුළුවන් එක මේ يعني නුවරට ආවට පස්සේ ඔයාලා මැප් එක දාගන්න මගින් දාගන්න එපා එතකොට මේ පොඩ්ඩක් වරදිනවා පාර හරි එහෙනම් අපි තේ එකක් බීලා ඉස්සරහට යන්නේ මොනවද දෙන්න බා මාර වල මේක නෝ දෙත ඉන් දෙයක් තින්නට නෑ මේක තමයි නේද ඉස්සරහ නැදී හැම දෙයක්ම කන්න දෙනවා වඩේ කවුද වඩේ මම කම වඩේ ගන්න මාන එක්ස් එකකින් කනවා දෙක මේකෙන්ද ඔව් දෙකක් කොහොමද හරි ඔබට බඩද්ද දෙන්නේ මෙන්න මෙයා තමයි දෙකක් කනවා කිව්වේ ඒ මෙයාටත් එක්ක නෑ මෙයා එකයි ගන්න මෙයා තමයි දෙකක් කන එක්කෙනා ඉතින් කතා කරලා පාස්වර්ඩ් කියලා ගන්න මේක දෙන්න නෑ මුලන් කනවා ආපු දෙන්න මට සුපර් පොඩ්ඩක් බඩගින්ද නෝනා අන්න ගයිස් අපි දැන් ප්ලේන් එකක් බිල්ලා නැවතත් අපේ ගමන පටන් ගන්න තමයි යන්නේ. නව XR ඉන්නවා අපේ රියදුරු අසුනේ. මේ පැත්තෙන් නෑ ඉන්නවා ලොරවන්න නැති එකෙක්. පාරත් තරද්දනවා ඉස්සරහටලා. මේ පැත්තෙන් ඉන්න අපේ මුදිස් රවිහාර මහතා. අද දවසේ යාට මාරු සුබයි මොකද යා දොර දෙකේ ශීතකරණයක් ජයග්‍රහණය කරලා ඉන්නේ. අපිට නම් එහෙම මොකද ජයග්‍රහණය කරේ නැහැ. අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ. එයා ෆුල් හැපි එකේ ඉන්න මොකද එයාට මේ දවස්වල මාර්ජ් ස්වීප් පැදෙන්නේ. තා ඉස්සරහට හොඳ ස්වීප් පැදෙනවා. ලොකු එකක් ඇද්දලා තියෙන්නේ. ලොකු ස්වීප් පැදෙනවා එයාට. මිස්ටර් කියන්න මොනවද කියන්න තියෙන්නේ? හරි එහෙනම් අපි ඉස්සරහට යම්මු. තව ලස්සන ස්වීප් එකකින් ඉස්සරහට යම්මු අපි. දැන් අපි ඉන්නේ හන්තාන ස්ටේට් එකේ ඉස්සරහට යම් බොයිස් පළවල් ටිකක් තියෙනවා පොත්ත දාලා වලවලදී තේවද තියලා පොඩ අහලා බලමුද මම පොඩ අහනවා නෝද්ද ඇන්ටි හන්තාන්ට කොහෙන්ද යන්නේ ඔව් කෙලින්මද මේ බර්ඩ් පාක් එකට විතරද පුළුවන් යන්න එතකොට පන්සලට එහෙම තව උඩ අර මේ කන්ද අපිට නගින්නත් ඕනේ ඒකත් මේ පාරමද ඔව් හන්ද උඩ යන්න හරි තැන්ක් යු ඇන්ටි හරි
පාරැව බොයිස් ගයිස් අපි මේ හන්තාන පන්සල් ළඟ ඉන්නේ සඳකිරි සෑය ළඟ මේ අපි කල්පනා කරේ මෙතනින් බම් මේ අපි කන්ද උඩට ගිහිල්ලෙමුනේ අපි වාහනේ හරෝගෙන වාහනේ මේ අපි මෙතන සඳකිරි සෑය පාක් එකේ දාමු පන්සල ගාව දාලා අපිට කිලෝමීටර් උඩ නගින්න ඕනේ පන්සලට මේ අපිට තව කිලෝමීටර් 5ක් විතර කන්ද උඩට නගින්න තියෙනවා කිව්වා අපි බලමු ගිහිල්ලා කිලෝමීටර් 5ක් විතර නගින්න ඕනේ කන්ද guys are you ready I am ready boys guys අපි දැන් ඉන්නේ මේ පාක් එකේ මෙතන අපි කාර් එක දැම්මා කාර් එක දාලා ඔයාලට මේ හන්තාන පන්සල් දාලා මෙතනින් තමයි යන්න තියෙන්නේ අපි පන්සල්ට යන්න කලින් මේ අපිට කිලෝමීටර් දැන් වෙලාව 2යි ගාලා අපිට කිලෝමීටර් 5ක් විතර ආයෙත් බලමු වෙලාව අපි ගෙදරින් යද්දි වෙලාව 12යි දැන් වෙලාව 2:39 ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැය 2යි විනාඩි 40ක් ගිහිලා තියෙනවා මොකද මේ අපි පොඩ්ඩක් පාරක් දුනා අනික මග නැද්දෝ දෙයක් කරේ මේ බොන්න අනික වීඩියෝ ගන්න ආව නිසා පොඩ්ඩක් මේ බරක් වුනේ සාමාන්‍යයෙන් පැය 2ක මාර්කින් වගේ එන්න පුළුවන් තැනක් මේක අපි දැන් මෙතන මේ ඉස්සරහ හන්තාන කන්දට අපි නගින්න යන්නේ ගයිස් අපි හන්තාන කන්ද නගින්න ටිකට් ගන්න හදන්නේ ටිකට් කවුන්ටරේ මෙතන තියෙන්නේ මේ තියෙන මෙතන පේනවද මේ මෙතනින් තමයි ඔයාලට යන්න තියෙන්නේ ගේට්ටුවත් දාලා තියෙන මෙතන වීල් එකයි කෙනෙක් නම් කිව්වේ කිලෝමීටර් 5ක් තියනවා කියලා උඩට කන්ද නගින්න බලමු අපි ටිකට් ප්‍රයිස් කොහොමද කියලා ලොකු ප්‍රයිස් එකකුත් නෙමෙයි නෝමල් ප්‍රයිස් එකක් තියෙන ටිකට් ටැක්සි එකයි camping camping මෙතන කොච්චර නාමයක නගිනවද? අගින්ට පැයක් යනවා. කටු සබන්දට යනවනේ පැය 3ක් කරනවා අල්කන්ද. ඒ ගයිඩ් ළඟට යන්න එපා. අවදනෝ ගයිඩ් ලයින් හරි thank you අංකල්. අපි ගෙනියන්න. අපි මෙතන දින්න තමයි ටිකට්ස් ගන්න තියෙන්නේ. අපි ආවේ අන්න අර පැත්තෙන්. ඊට පස්සේ මෙන්න මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මෙතන වීල් එකක් එහෙම ගාලා තියෙනවා. මෙතන උපදෙස් තියෙනවා හන්තාන තරණය කරන සඳහා උපදෙස් මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. අදින් තමයි අපිට මේ එන්ට්‍රන්ස් එක කැම්පින් තියෙන්නේ. වෙනම ටිකට් එකක් කඩන්න නෑ. ඒ සියම තමයි කැම්ප් යනවා නම් මේ කලින් ඒගොල්ලන්ට දවසකට කලින් කියන්න ඕනේ. වෙනම කැම්පින් වලට කියලා ටිකට් ප්‍රයිස් එකක් නැහැ. නෝමල් ටිකට් එක රුපියල් 100යි එක්කෙනෙකුට. ඒ ගණම තමයි ගන්නෙ මේ මට ඉතින් යන්න සාමාන්‍ය මෙතන හයික් එකට කිලෝ පැයක් විතර යනවා කිව්වා. එතකොට ඔයාලට අන්න අර පැත්තෙන් මම හයිට මොකද්ද කියලා දන්නේ අර පැත්තෙන් කටුසු කන්ද කියලා එකක් තියෙනවා කිව්වා. ඒකටත් යන්න පුළුවන්. ඒකට යන්න පැය 3ක් යනවා කියලා මට ඉඳන්. ඒකට ගයිඩ් කෙනෙක් නැතුව යන්න බෑ. ඒකට ගයිඩ් කෙනෙක් නැතුව යන්න එපා. මොකද අවදානම් තත්ත්වයක් ඇති. අනික මෙතන අර දවසට කලින් කියන්නේ මේගොල්ලෝ එන ගානත් එක්ක ඒතර පොලිසියට නම් එක්ක මේ දෙනවලු. ඒ සේෆ්ටි පැත්ත නිසා තමයි අන්න වගේ දැන් දාලා දෙන්නේ වගේ රූල් එකක්. අපි ගිහිල්ලා බලමු එහෙනම් උඩට. අපි යමු උඩට. මෙන්න මේ වගේ කොන්ක්‍රීට් පාත් තමයි දැන්ට නම් තියෙන්නේ අපිට. පාඩවල යන්න බෑ.
මෙතනින් ඔයාලා වාහන රාරපත්ත පැක් මේ අරවාඩ ඇතින් පේන පාකින් එක ඒ හරිය පාක් කරලා මෙතින් ටිකට් එකක් කරන් මෙතන එන්ට්‍රන්ස් එකෙන් මේ පාර දිගේ එන්න තමයි තියෙන්නේ. අපේ කෙහන් මලින නගින උඩටම අර දෙන්නත් ඉන්නවා ඉස්සරහින්. ගයිස් අපි හයික් එකේ නගින ගමන් ඉන්නේ. ටිකක් ගල් තියෙන ගැටිච්ච පාරක් තියෙනවා. ඔයාලා මතකද අපි අර හුලංගල ගියපු පාර? අන්න ඒකට ටිකක් සමානයි. ඊට වඩා හොඳයි අතර මේක. මේකේ මේ බයික් පුත් යන්න දෙන්නවත් නැහැ. පයින් විතර යන්න පුළුවන්. ඔයාලට කියන්න ඕනේ මේ හන්තාන නගින්න තියෙනවා පාරවල් ගොඩක්. තව එකක් තියෙන එකක් මේ පෙරදින කැම්පස් එකේ පැත්තෙන් කියන්නේ පෙරදින කැම්පස් එකේ පැත්තෙන් ගලහ පැත්තෙන් එහෙම පාරවල් ගොඩක් තියෙනවා මේකට එන්න. ඒතර මේ පාර තමයි ප්‍රසිද්ධම පාර මම දන්න විදිහට. අපි දැන් මේ පාරේ නැගලා බලමු කොච්චර දුරක් තියෙයිද අපිට. අපි යමු එහෙනම් මෙහෙම ඉස්සරහට. පැත්තේ තියෙන වීව කරන ලස්සන තේවතු තමයි තියෙන දෙපැත්තෙම. අරුන් දෙන්න යනවා ඉස්සරහින්. මෙන්න මේ වගේ ලස්සන තැනක් හම්බෙනවා වලට එද්දි. පොඩ හයිකින් අමාරුයි. නමුත් ලස්සනයි. මෙන්න මේ පැත්තෙන් තියෙන පාරේ යනවා. ඔයාලට පේනව නේද යාළුවනේ මෙතන යන්න තියෙන පාර? That is the හන්තාන. අපි අමාරුවෙන් නැගිනවා ගයිස් උඩට. බට දිනනවා. ඒකර කැලේ මදින්. මේ පේනවනේ ගලේ උස. මෙතෙන්ට අඩිය තිබ්බා. මෙතෙන්ට තිබ්බා. මේකෙන් අල්ලගත්තා. මෙතෙන්ට කකුල තිබ්බා. විශ්ණු තිබ්බා. පරිස්සමින් එන්න ඕනේ ගයිස් එන කට්ටිය. මොකද එතරම් අමාරු විදියට. හොඳයි බා මීට වඩා. ඈ? අබර කර. අපි නැගපු දැනට අපි නැගපු අමාරුම හයිකිය තමයි මේක. මෙන්න තමයි ගයිස් හයිකින් කියන්නේ. පොඩ්ඩක් ඉඳගෙන ඉමු ගයිස්. පාර පෙන්නේ යාළුවෙක් ඉන්නවා. හලෝ ටොමි. අපේ යාළුවෝ දෙන්නා ඉන්නා ගයිස් ඉස්සරහා. ඔන්න බඩ අපිට කලින් ගියා ඉස්සරහට. බල මොනවද බං පැයක් විතර හිටියා. මේ මූට මහන්සි කියලා මොකද කිව්වේ? උඩට ගිහිල්ලා ආවා මං. උඩටම ගිහිල්ලා ආවා. මේ මූට මහන්සි කියලා පොඩක් මග නැවතුණා. ළඟට තියෙන මේ කැප්ටන් සෙන්ටෙන්ස් පැය භාගයක් හිටියා උඹලට. හරි හතක් බං.
ඔයාලා මේ පේන්නේ guys ඈතින් සඳගිරි සෑය. සඳගිරි සෑය තමයි මේ ඈතින් ඔයාලා පේන්නේ. ඔයාලා පහළ පේන view එක ඔයාලා පේනවා නැත්තම් මාර ලස්සන view එකක් තියෙන පහළ. අර ඈතින් පේන්නේ සඳගිරි සෑය. මේ තියෙන්නේ. අපි ආව පාර තමයි මේ තියෙන්නේ. පාරක් කියන්න බෑනේ ඇත්තට. පාරක් නෙමෙයි ඒක. අපි තවරක් උඩට නැගෙමු එහෙනම්. අපි පොඩ්ඩක් මග නැවතුනා පොඩ්ඩක් මහන්සි වෙන්න. පේවන එන්න තියෙන පාර. තුන්දෙනාම නැවතුලා ඉන්නවා මහන්සි කරනවා පොඩ්ඩක්. guys අපි යනවා ටික ටික උඩට. කැලේ මැස්සෙන්. guys ආ භාගයක් දුර රැග්ගා. සෙට් එකේ ඉන්නේ. එනවානේ. ෆිට්නස් නෑ. sorry. අපි කම්පියුටර් අනිත් එක්ක නේනවා. iPhone වාසනාව. අපි ඉස්සරහ සෙට් එක. අපි view එක ගයිස් ඔයාලට මෙතනින් වතුර ගන්න පුළුවන්. රුපියල් 20යි බොඩ්ඩක් ගහලා තියෙනවා. සුපරි වතුර guys තියෙන්නේ. අනේ දින්දුවක් දෙන්න උටක් දාලා වතුර දුන්නා. රුපියල් 20යි වෙන්නේ. මේ වගේ බෝතලයක් ගන්න පුළුවන්. ගයිස් අපි මෙහෙන් ආවේ මෙතනින් දකුණට හැරෙන්න ඕනේ. ඔයාලට පේනවද? මේ පැත්තෙන් යන්න බෑ. දන්නෙත් නෑ. පාරක් හැදිලා තියෙනවා. ඔයාලා යන්න ඕනේ මේ පැත්තට. මේ මෙතන බෝඩ්ඩක් තියෙනවා. ඉතින් මේ වතුර හැම දෙනවා. මේ පොඩි යම් පොඩි ගියක් හරි මොකක් හරියක් තියෙනවා. මේ පාරේ තමයි යන්න ඕනේ දිගට. ඔයාලා වතුර හැම ගන්නවා නම් වතුර හැම තිබ්බා නැත්නම් වතුර ගේනිය ඉවරුණාම මෙතනින් රුපියල් 20ක් දීලා ගත්ත හැකි. ගියක් දංගල් තියෙන්නකො. ගියක්ද තියෙන්නේ? අපි දැන් නම් ටිකක් ළඟයි වගේ යාළුවනේ. පොඩි අවුවකුත් ආවා දැන් මේ හරියට. ඔයාලා වෙනව නේද අතින් පේන view එක? හරි අපි යමු ඉස්සරහට තව ටිකක් තියෙනවා. guys අපි දැන් තව ටිකයි යන්න තියෙන අපිට. පොඩ්ඩක් අමාරුයි අද මේ දෙපිරිසවත් එක්ක. පොඩ්ඩක් කේස් මාර view එකක් දෙන්න පුළුවන්. ඉතින් තියෙන ෆයිනස් කැලයක්. මාර view point එකක් තියෙන්නේ. Let's go. තවටියයි තියෙන්නේ ටවර් දෙකට. ගයිස් අපි දැන් උඩ ඉන්නේ. තව පොඩි දුරයි තියෙන්නේ. මෙතන තියෙන්නේ. මෙතන වල ලස්සන view point එකක් පේනවා. ලස්සන ගලක් තියෙනවා. මාර කුලඟක් තියෙන්නේ. වල පේනවද හැත? මාරම view එකක් තියෙනවා. මාර ලස්සනයි. වල පේනවද මේ හැත තියෙනවා. සඳකිරි සෑය තියෙනවා. වල පේනව නේද? පොඩ්ඩක් මොඳ වෙනවා. මේ තියෙන සඳකිරි සෑය. අපි අපු කාර් එක දාලා තියෙන මෙතන මේ තියෙන පාර්ක් එක. ඔයාලට පේනවද දන්නේ නැහැ. වැඩි පේන්නේ නැහැ. මාරම view එකක් තියෙන්නේ. මාරම හුලඟක්. මාර මහන්සි. හිතන්නකෝ. අන්න රැත පේන තැන ඉඳලා මේ වගේ උඩකට කොච්චර වෙලාවක් ඇවිත් නැගින්. කොච්චර මහන්සිය වගේ නෙමෙයි මාරම ලස්සනයි මෙතන. ඇවිල්ලම් බලන්න කොච්චර ලස්සනද කියලා. සීතල හුලඟක් තියෙන්නේ. සහන් මොකද කියන්න තියෙන්නේ? කියන්න වචන නැහැ ඉතින් මේක වචන වලින් කියන්න අමාරුයි. ඒ තරම් ලස්සනයි මේ සුබධර්මය. අර ආපු මහන්සිය මොකුත් නැහැ. දැන් මේ වගේ තැනකට ආවට පස්සේ දැන් නම් සීතල හුලඟ නිකන් මේක නිදමන අපි යගේ හැප්පිලා යනවා කියලා අපිට දැන් නිකන් මේ වගේ තැනක ඉද්දි. ඒක ඉතින් වචන වලින් කියන්න බෑ ඇත්තටම. ඔයත් ඇවිල්ලා බලන්න මේ වගේ තැන් වලට. හරි ගයිස් අපි
තව ටිකයි තියෙන්නේ. තව අඩි 20ක් වගේනේ. අපි අනිත් දෙන්න නම් ගියා උඩට. ඔයාලට පේනවද දන්නේ නැහැ මේ කුල්න තියෙන්නේ. එතනට තමයි යන්න තියෙන්නේ. යන්නේද අපි? බලන්න guys කොච්චර ලස්සනද කියලා අපේ ලංකාව. මන්න දැන්ට ගිහින් තියෙන රටවල් වලටත් එක්ක ලංකාව තරම් ප්‍රශ්නේ කාලේට රස්නේ දැන් සීතල අඳු වැටි මුහුද වටේටම මෙච්චර ලස්සන රටක් වෙන කොහෙවත් දැකලා නැහැ. මාර view එකක් තියෙන්නේ. අපේ යාළුවෝ ඉන්න මෙතන ඉඳගෙන රෙස්ට් එකක් ගන්නවා. මෙන්න මෙතන යාළුවනේ ඇත්තනම මෙතන නම් යාළුවනේ ඇත්තටම මේ උලන් කපුල්ලක් මාර මුලකක් එන්නේ අපිව ගහගෙන යනවා වගේ තමයි තේරෙන්නේ මගේ තනින් යද්දි. උලන් එනවා මාර විදියට මාරම සීතලයි. ඒක නිකන් අමුතුම සීතලක්. යමු උඩට. කැම්පින් කරන්න වගේ නම් ගයිස් මාරම ලස්සන ප්ලේස් එකක්. මාර මුසක තැනක ලස්සනට ඔයාලට කැම්පින් කරලා ලස්සන වීඩියෝ එකක් අරගෙන යන්න පුළුවන්. අපි ඔයාලට විස්තර දාන්න. අපිට මතක විදිහට යටින් කිව්වේ නම් කැම්පින් කරන්න ප්‍රයිස් නෑ එකක් ටිකට් එකක් ගන්න නෑ කියලා. නෝමල් ටිකට් එකමයි ගන්න රුපියල් 100යි. කලින් දවසක අපි දැනුවත් කරන්න ඕනේ කිව්වා ඒගොල්ලන්ට. පොලිසියට එහෙම කියලා තියන්න මොකද සේෆ්ටි එක ගෙනයි එයාලා ඒක බලන්න ඕනේ කියලා.
ගයිස් අපි ගයිස් අපි මෙතනින් අය කෙනෙක්ගෙන් ඇහුවා කියන්නේ මේකේ විශේෂ මොකුත් බලන්න නැහැ කිව්වා. ඒ කියන්නේ දැන් මෙතනින් වල් වෙනත් මේ කන්ද ඒ හරියට උඩට ගියාම ඊට එහා පැත්ත පේනවා. කියන්නේ එහා පැත්ත view එක. දැන් අපි අතනින් පෙන්වුවාට සඳගිරි සෑයයි මේ පැත්තේ ඒ පේන view එකනේ. මෙතනට ගියාම ඊට එහා පැත්තෙන් තියෙන view එක අපිට බලන්න පුළුවන්. මේ පැත්ත පොඩ්ඩක් ඔය ෆොටෝ ගහන්න වීඩියෝස් වලට එහෙම ලස්සනයි කියලා තමයි කිව්වේ. බලමු නේද කියලා. මීටර් 500ක් විතර යන්න කිව්වේ. අපි ගිහලා බලමු. ෆොටෝස් ගහන්න එහෙම වීඩියෝස් ගන්න ලස්සනයි දිය පෙරෙස් එක කියලා. වෙනවද guys? කලාව සාමාන්‍යයෙන් ඔයාලා එනවා නම් දිග ඩෙනිම් එකක් හරි බොටම් එකක් හරි අඳන් ආව නම් ලේසි. මොකද මේ තියෙන මේ තනකොළ ගස් වලට කහනවා. පේනවනේ ගස් අපි අඳන් ආවේ ෂෝට්. දැන් තනකොළ ගෑවිලා මාර විදියට කහන්නේ කකුල් එහෙම. ඔයාලා එනවා නම් දිගට මොන හරි අඳන් ඉන්න. මොකද කැලෑවත් එක්ක තනකොළ ගස් මාර විදියට වෙලා තියෙන්නේ. පේනවද guys? කැලෑ වස්සෙන් වගේ තමයි යන්න තියෙන්නේ. මම හිතන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අය මේ හරියට එන්නේ නැහැ. අර වලට පෙන්නුව view එක තියෙන්නේ. ඒ view එක හරියට ඇවිල්ලා මම හිතන්නේ ගොඩක් අය හැරිලා යනවා. මේ හරියට ගොඩක් අය එන්නේ නැහැ. කැලේ මැද්දෙන් යන්න තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ගොඩක් උසස් ඉන්නේ. අඩි 6500 ගාන. කියද? මුහුදු පස්සෙන් සිට. ෂුවර්ද? ඔව්. මෙසේ උසක් නෙමෙයි guys. ගයිස් අපි මෙතනින් හැරෙමු නේද අපි? වැඩක් නැහැ. එතනින් එහාට ගිහිලා තේරුමක් නැහැ මහලුකුවට. පේනවද ඔයාලට මේ? කැලෑව තියෙන තනිකර ඒ පැත්තට ගොඩක් අය යන්නෙත් නැහැ. පේනවද ඔයාලට? මීදුමේ මෙහෙලා තියෙන්නේ මාර view එකක් තියෙන්නේ. මුකුත් වැඩිය පේන්නේ නැහැ මීදුමේ මෙහෙලා තියෙන්නේ. මම හිතන්නේ මෙතනින් එහාට තව ගිහලා තේරුමක් නැහැ නේ. තේරුමක් නැහැ. ඔව් තව වෙලා යන එක විතරයි වෙන්නේ. තමයි කිව්වේ අර අයියා. දැන් ටයිම් එක කීයද? දැන් වෙලාව 4:18යි. දැන් වෙලාව 4:18යි. දැන් වෙලා 4:18යි guys. දැන් අපි බහින්නත් ඕනේ. ආවා වගේ වුණස කිලෝමීටර් කීයක් විතර ආවද අපි? 5කට වැඩිය නම් ආවා. 5ක් වගේ ආවා නේ. guys අපි දැන් යනවා. මොකද මෙතනින් එහාට ගිහලා තේරුමක් නැහැ කියන්නේ මෙහෙමයි ඒ කියන්නේ වෙලාව බැලන්ස් කරගන්නත් අපිට ඕනේ ටයිම් එක. මොකද දැන් අපි යන්නත් ඕනේ. අපි පල්ලට බහලා එන්ඩ් කරමු. නෑ පල්ලට බහලා එන්ඩ් කරමු. ඔව් පල්ලට බහින්. ඔව් දෙනමු දා. මාත් කියන්නේ ඔන්න ගයිස් අපි දැන් බැස්සා. අපි අද thumbnail කොට ගහමුද? මේ thumbnail අර අතනින් ගහමු. කාර් එකකුත් දාපන්. ඔව්. ගියා කියලා පෙන්නන්න. බහින එක නම් ලේසි. මොකද ඔය පැන යන්න තියෙන්නේ. yes. පේනවද guys මේ කැලෑව? ඕ. අවුලන්නේ. guys අනිවාර්යෙන් මේ පේනව නේද? ෂෝට් එකක් ආවම. අපි ෂෝට් එකක් ආවට එහෙම කවුරුත් වැඩි ෂෝට් එහෙම නැදන් ඉන්නේ නැහැ. අපි දැන් තව ගමනක් යන්න තියෙන නිසා තමයි ෂෝට්ස් නැදන් ආවේ. මොකද ලේසි. මේ පේනවද යාළුවෙක් ඉන්නවා. මෙයා අපිට සන්ඩි phone gitu.
ඉතින් හැම එතන බෑන්ගල් එකේ තියෙන පොඩි බූස් පැටියෙක් ඉන්නවා. මං වීඩියෝ කරේ අපි කැලේ මැද්දෙන් බහිනවා ගයිස් පහලට එක දිගට බහිනවා නවතින්නේ නැහැ කොහෙවත්. අරුන් දෙන්න යනවා ඉස්සරහින් අපි දෙන්නත් මූකලාන මැදින් යන්නේ මේ. අඟනම් කහනවා මාරු විදියට මේවට. මාන ගස් තියෙන්නේ. කිව්වා උඹට ෂෝට් අදන් ඉන්න බෑ කියලා ඇහුවා. ෂෝට් නම් අදන් එන්න බා. අපේ නව එක්ස්ආර් ඉන්නවා ඉස්සරහින්. අපේ ඊළඟ vlog එක කොහෙද? ළඟ බ්ලොග් එක අපි ගහමු සීගිරි. හා බෙල්ලොට් කො සීගිරිය. හිතලා කරේ. හිතලා ආයි කියන්න නවත්ත එක. නවත්ත ආයි කියන්න එක. ABS එක මෙන්න ඒවා වගේ. රයිට් ඕකේ. ඊටක තිබ්බා. අපි වාට YouTube එකෙන් බලා ගන්න පුළුවන් ඒක. වාට මොනවද කියන්න තියෙන නවත්ත? අනේ නෑගේ කොහොමද හයිකින් සහ ආපු පහට බැසීම්. ඒ පළපුරුද්ද මම පළපුරුද්ද. මම බෙල්ලොට් ගිහලා තියෙනවා දැන් කබරගල ගිහලා තියෙනවා මේක ඉතින් මට දෙයන්නේ. ආ මම හැමතැනම ගිහිල්ලා තියෙනවනේ. ඔව්. ෂුවර් මගේ නම මේ ෆෝන් එක මොකක්ද? ඕකයි බැරිකමට තමයි කිව්වේ ෂුවර් නෑ කියන මේ වෙලාවේ. නවරස් කාඩා ඉන්නකට ටෝක් කරනද? ඉන්ටර්වියු කරන්න මේ යකෝ ෆිනෑන්ස් එක. හවුද? මේ ඉක්මනට දැන් කාටුන් බලන්නත් තියෙනවා. ඔරුවට වැටෙන වීඩියෝ කරා. ඔව්. ආවේශුරා වගේ සීන් එකක් කරා. මේ වනේ පොල්ල බහිනට ඉතින් පොඩි ඉතහම අන්තිම මාව ඉස්සර කරලා යන්න එපා. ඒක ගේමක් නෑ පැනපම් කොන්ඩාර හිට. මාත් ෆෝනේ නැත්තම් පයින්නවා මේ. මම වීඩියෝ කල් කරගෙන එන්න එපා. එතනම ගයිස් වීඩියෝ කරන ගමන් පහින් අමාරුයි. එන්න අපි ඉස්සරහින් හම්බෙමු. ඉතින් ගයිස් දැන් වෙලාව 5යි. අපි බලමු දැන් පල්ලෙහාට බහිද්දි කොච්චර යනවද කියලා. කියන්නේ උඩින් ඉඳලා පල්ලෙහාට බහිද්දි කොච්චර යනවද කියලා. දැන් අපි නැවතින්නේ නැතුව කෙලින්ම පල්ලෙහාට යන්නේ. මෙතන ඔයාලට පේනවද මේ පල්ලෙහාට බහිද්දි පාර මේ පැත්තට කියලා බෝඩ් එකකුත් ගහලා තියෙනවා. හරි අපි දැන් බලමු පල්ලෙහාට බහින්න අපිට කොච්චර ලාක් යනවද කියලා. අපිට මොකද උඩට එනකොට වෙලාවක් කියන්න බැරුණානේ ඔයාලට. සාමාන්‍ය උඩටද කීයක් විතර ගියාද බං වෙලාව? සාමාන්‍යයෙන් පැයකමාරක් වගේ ගියා. මොකද අපි නැවතින ඇති ආවේ අමාරුත් මහන්සි. දැන් අපි කෙලින් යන්නේ පල්ලෙහාට. බලමු අපි පල්ලෙහාට යන්න කොච්චර ලාක් යනවද කියලා.
හරි අපි පල්ලහට ගිහිල්ලා ඔයාලට එන්ඩ එකයි එතකොට ගොඩ උනක විස්තර ටික විශේෂ මොනවා හරි තියෙනවා නම් ඒවා හැමදේම කියන්න. හරි අපි එන පල්ලහට. ඉතින් ගයිස් අපේ vlog එකේ අන්තිම හරියන්නේ අපි පල්ලහට බහලා එන් වීඩියෝ දැන් මේක කරමුනේ එන්ඩ් එක. අපි පල්ලහට බහලා ඔයාලට එන්ඩ් එකක් දෙන්න. තාම මහන්සි. පල්ලහට බහිද්දිත් මහන්සි. නැග්ගවගෙන තමයි. අපි දැන් ඔයාලට පේනවද? අන්න අතන්ට යන්න ඕනේ. එහෙන් ගිහිල්ලා සඳගිරි සෑය තියෙන එතන කාපාක්කේ තමයි අපේ කාර් එක දැම්මේ. එතනට යන්න ඕනේ. එතන කොච්චර දුරක් තියෙනවද කියලා. එහෙනම් guys good evening. Good evening guys. අද අපි මේ දැන් ඉන්නේ හන්තාන කඳුපාමුල ඉඳන් අපේ මේ හන්තාන vlog එක අපි අපේ පස්වෙනි vlog එක මෙතනින් අවසන් කරන්න තමයි බලමු. මොකද මේ අපිට අපේ මේ මැලගේ කැම්පස් එකේ මේ කැම්පස් එකේ පොඩි ඔඩුවයක් දාන්න යන්නත් තියෙනවා. මේ නිසා අපි දැන් යන්නත් ඕන. දැන් වෙලාව කීයද බං? 5:40. දැන් වෙලාව 5:46. මේ අපි වෙන දවසක ඔයාලට මේ හන්තාන සඳගිරි සෑය පැත්තට අපි ගිහිල්ලා බලමු. අපි අනිවාර්යෙන් ඒකට කරමු. මේ අපි හයික් එක වහින්න පටන් ගත්ත වෙලාව 4:55 විතර ඇති. දැන් වෙලාව 5:40යි. සාමාන්‍ය අපිට නැවතින්න නැතුව තමයි බැස්සේ. කොහොමද අපිට විනාඩි පැය භාගයක් විතර යන්නද? පැය භාගයක් විනාඩි 40ක් විතර ගියා. මේ එහෙනම් මොනවද කියන්න තියෙන කියන්න අපේ channel එක ගැන subscribe කරන්න, share කරන්න. මේ ටික තමයි හැමදාම කියන ටික තමයි. like කරන්න, comment කරන්න, share කරන්න. ඔයාලට පොඩ්ඩක් තිබ්බත් comment එකක් දාන්න. එහෙනම් අපේ channel එක subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ වලින් ඉස්සරහදී හම්බෙමු. එහෙනම් අපි. එහෙනම් අද අපිට සමු ගන්න මෙතන ඉඳන්. එහෙනම් guys අපි යන්න. good luck.